හලෝ කොහොමද සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය හැම යාළුවෙකුටම. ඉතින් ඔයගොල්ලෝ හොඳින් සතුටින් ඇති කියලා හිතනවා. අද ඔයාලත් එක්ක එකතු වෙලා ලේසි රස ඉක්මනට හදාගන්න පුළුවන් පුඩින් එකක් තමයි මම හදන්න යන්නේ. හැමෝම ආස පුඩින් එකක්. ඇත්තටම අද මම හදන්න යන්නේ පාම් පුඩින් එකක්. ඉතින් පොඩි වෙනස්කම් ඇති මං හදන විදිය බලමු අපි කොහොමද හදන්නේ කියලා. මේ පාන් පුඩින් එකට මම ගන්නවා දවස් දෙකක් විතර පරණ පාන් පෙති 4ක්. මට අද අවශ්‍ය වෙන්නේ පාන් පෙති 4ක් විතර. ඉතින් මම පාන් පෙති 4ක් අරගෙන පාන් පෙති වල වාටි මේ විදිහට කපා ගන්නවා. වාටිත් එක්කත් දාන වෙලාවල් තියෙනවා. නමුත් මම මේ විදිහට කපලා වාටි වෙන් කරගන්නේ පාන් පුඩින් එක කෑලි කපා ගන්න ලස්සනට සෙට් කරගන්න ඕන නිසා ඒ විදිහට පාන් පෙති 4ම මේ විදිහට වාටි කපලා කොටු හැඩයට පාන් පෙත්ත කපා ගන්නවා. ඊට පස්සේ දැන් මම කියවනේ පාන් වාටිත් අපි පාවිච්චි කරනවා. පාන් වාටි ටික අරගෙන ඒවත් චූටියට කපා ගන්නවා. මේ විදිහට පොඩි කෑලි වලට කපාගෙන ඒ ටික භාජනයකට දාලා අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ පුඩින් එක හදාගන්න භාජනය අරගෙන ඒකට අර කපාගත්ත පාන් මේ විදිහට ලස්සනට අතුර ගන්නවා. මේ විදිහට ලස්සනට කියන්නේ ලේ එකක් විදිහට පළවෙනි ලේ එක විදිහට මේ විදිහට දාගෙන ඊට පස්සේ ඒක උඩින් අර කපාගත්ත චූටි පාන් මේ වාටි පොඩ්ඩක් එකකින් භාගයක් විතර උඩින් දා ගන්නවා. දාගෙන ඊට පස්සේ අපි ඒකට දාගන්නවා බටර්. ඉතින් ඇත්තටම පාන් පුඩි වලට හොඳ රසක් ගේන්නේ බටර් වලින්. ෆැට් ස්ප්‍රෙඩ් එහෙමත් දාගන්නවා ගොඩක් කට්ටිය. නමුත් අර පාන් පුඩි තියෙන නියම රස ගන්න නම් බටර් දාන්නම ඕනේ. ඊට පස්සේ මම ඉතුරු වෙච්ච පාන් ටිකක් දාලා ඒක උඩින් ආය බටර් ලේ එකක් දාගන්නවා. ඉතින් දැන් මේ පාන් පුඩිමට දාන කිරි මිශ්‍රණය තමයි මම හදාගන්න යන්නේ. ඒකට මම බිත්තර දෙකක් පාවිච්චි කරනවා. ගන්න පාන් ප්‍රමාණය අනුව තමයි අපි බිත්තර ගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට වැනිලා තේ හැඳකුයි අවශ්‍ය ප්‍රමාණයට කිරි දාගන්නවා. ඊට පස්සේ මම මෙතනදී පුඩින් එකට සීනි මේස හැඳි එකහමාරක් විතර තමයි පාවිච්චි කරන්නේ. මොකද මම ගොඩාක් පුඩින් එක පැණි රස කරගන්නේ නැහැ. මම පුඩින් එකට දාන ටොපින් එකෙන් තමයි ඒකේ පැණි රහ ගන්නෙ. ඊට පස්සේ මේ විදිහට හදාගත්ත මිශ්‍රණය අර පාන් එක හොඳට පෙඟෙනකන් උඩින් දාගන්න. ඉතින් කිරි මිශ්‍රණය ටිකක් වැඩිපුර හදාගන්න ඕනේ. පාන් එක පෙඟෙන්නම කිරි මිශ්‍රණය දාගන්න ඕනේ. ඊට පස්සේ ආගාව තියෙනවා මුද්‍රස් පලං, එතකොට කජු, රට කජු හරි මොනවා හරි දෙයක් මේ විදිහට උඩින් දාගන්න පුළුවන්. දාලා ඊට පස්සේ අපි මේක කවර් කරගමු. මේක කවර් කරගෙන දැන් අපි මේක ස්ටීම් කරගන්න යන්නේ. මේ ඇත්තටම මේ පුඩින් එක හදාගන්න මට ගියේ විනාඩි 25ක් වගේ කාලයක්. ඉතින් ඇත්තටම මේ වෙලාවේ හරිම සුවඳයි. බටර් සුවඳ, වැනිලා සුවඳ හොඳටම එනවා. කොහොමද ඉතින් පාන් පුඩින් කියන්නේ හරි රස පුඩින් එකක්. ඉතින් දැන් අපි මේක පොඩ්ඩක් දෙපැත්තෙන් බුරුල් කරගෙන ප්ලේට් එකකින් තියාගමු. මේ තියෙන්නේ මම හදාගත්ත රස පාන් පුඩිම. ඉතින් මම කියන්නේ පැණි රස අඩුවෙන් මම මේක ගත්තේ කියලා. ඒ නිසා මම ටින්කිරි මේස හැඳි දෙකක් විතර දානවා. පැණි රස ගන්නයි. ඒ වගේම මේකට ලස්සන පෙනුමක් ගේන්නයි. ඉතින් මෙතනදී ඔයාලාට පැණි පාවිච්චි කරන්න පුළුවන්. චොක්ලට් සිරප් එක දාගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි සිරප් එක දාගන්න පුළුවන්. පාම් පුඩින් කියන්නේ ඕනෙම ටොපින් එකක් එක කන්න පුළුවන්. රස පුඩින් එකක්. ඒ වගේම අයිස්ක්‍රීම් දාගන්න පුළුවන්. ඒක ඔයගලන්ගේ කැමැත්ත අනුව. ඉතින් මේ තියෙන රසට හදාගත්ත මගේ පාන් පුඩින් එක මේක හරිම රහයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් ගොඩක් ආස වෙයි කියලා. ඉතින් අද දවසේ මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි ඔයගලන්ට. ඉදිරියටත් රැඳී ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ස්තුතියි.